හෙලෝ ඉතින් කොහොමද මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න අරන් එනවා කියලා කිව්ව vlog එක අද තමයි අරන් එන්න මට පුළුවන් වුණේ. මොකද වොයිස් ඕවර් කරගන්න බැරි වුණා. මේ දවස් ටිකේම එක දිගටම මම ඩියුටි නයිට් ෂිෆ්ට් ටිකක් වැඩි වුණා මේ දවස් ටිකේ. මොකද මං සතියක් විතර ලීව් එකක් ගත්තා. ඒ නිසා මට සිද්ධ වුණා එතන අතපසු වුණ මට මගහැරිච්ච ඩියුටි ටික ආයෙම කරන්න. ඉතින් ඒ නිසා ඔන්න මේ විදිහට තමා අද මම vlog එක අරගෙන ආවා. ඉතින් ඉක්මනින් වොයිස් ඕවර් කරලා ඉක්මනින් අප්ලෝඩ් කරන්න තමා හිතුවේ. මං කියවනේ මං සතියක විතර ලීව් එකක් දැම්මා. මොකද අපිට වෙඩින් එකක් තිබුණා. ඉතින් ඒ වෙඩින් එකට යන්න අපිට රෙඩි වෙන්න සතියක විතර නිවාඩුවක් මම ගත්තා. මොකද අපිට ඇඳුම් ගන්න තිබුණා, සැලොන්ස් වලට යන්න තිබුණා. ඉතින් ඒ වගේ ගොඩක් වැඩ තිබුණා. 4 දෙනාටම ඕන කරන දේවල් ගන්න තිබුණ නිසා ඉතින් එතන පොඩි කාලේ මදි වුණා අපිට. ඉතින් මොකද කලින් වෙඩින් එක අපිට කියලා තිබුණා වුණාට අපිට පොඩ්ඩක් ප්ලෑන් කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා එතන මම ලොකු නිවාඩුවක් ගත්තා. මට සැලොන් එකේ අපොයින්ට්මන්ට් දෙකක් දාගන්න තිබුණා. මට ෆේෂියල් එකක් කරගන්න ඕනකම තිබුණා. මොකද ගොඩ දවසකින් මට මොකුත් ලොකු ට්‍රීට්මන්ට් එකක් කරගන්න බැරි වුණා. ඒත් එක්කම හෙයා කට් එකක් දාන්න තිබුණා. ඉතින් ඒ සේරම වැඩ ටික කරගන්න තිබුණේ මේ සතිය ඇතුළතම තමයි. ගොඩක් වෙලාවට අපිට අපිව මගහැරෙන තැන් තියෙනවා. ඉතින් ඒ වුණාට අපිට අපිව මගහැරෙන්න නොදී අපිව බලාගත්තොත් ආදරෙන් ඉතින් ගොඩක් ඒ වෙලාවට අපිට පුළුවන් අපේ ළඟ ඉන්න අයත් එක්ක සතුටින් ගත කරන්න. මොකද අපි අපිට ආදරය කරොත් තමා අපිට අනිත් අයටත් ආදරය කරන්න පුළුවන්. ඉතින් මට ඕන කරන දේවල් ගොඩක් ගත්තා. මේ සැරේ ලොකු බජට් එකක් මට ගියා මේ ටිකට. ඉතින් මං හිතනවා ඉස්සරහට මං ඒ ටිකත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මොකද මම මේ සැරේ ගොඩක් ලොකු බජට් එකක් වේදම් කරා. මොකද මගේ ට්‍රීට්මන්ට් පැත්තට. ඉතින් මං හිතුවා ඉස්සරහටත් මගේ දේවල් වෙනුවෙන් මං ටිකක් කාලය ශ්‍රමය වැය කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා ඉන්නේ. දැන් මම සුප් එකක් බොන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් හෙයා කට් එකක් තියෙනවා. ඔන්න ඊළඟ දවස තමයි මේ. ඉතින් හෙයා කට් එක කරන්න මම තෝරගත්තේ සැලොන් ශානි. ඉතින් ශානි සැලොන් එකේ නංගි හරිම හොඳයි, හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් එයා තමයි මගේ ඩ්‍රෙසින් එකත් කරේ. ඉතින් එයා හරිම ලස්සනට මාව ඩ්‍රෙස් කරා. ඉතින් මේ වෙලාවේ මං සැලොන් ශානි නංගිවටත් තැන්ක්ස් කරනවා. මාව ලස්සනට ඩ්‍රෙස් කරලා දුන්නට. අපිට පුළුවන් නම් අපි වෙනුවෙන්ම මාසෙට එක දවසක් වෙන් කරගන්න. අඩුම ගානේ එක දවසක් වෙන් කරගෙන ඔයිල් ට්‍රීට්මන්ට් එකක්, එහෙම කෙරටින් ට්‍රීට්මන්ට් එකක්, ෆේෂියල් එකක්, ක්ලීන් අප් එකක් වගේ දෙයක් කරගන්න පුළුවන්. ඒක ගොඩාක් වටිනවා. වයස අවුරුදු 35න් පස්සෙත් අපි ගොඩක් අය හිතනවා ආය අමුතුවෙන් වියදම් කරන්නේ මොකටද? අපරාධෙනේ. මොනවා හරි තියෙන දෙයක් කාලා ඉඳලා දරුවන්ගේ දේවල් විතරක් කළාම ඇති කියලා හිතනවනේ. ඉතින් එහෙම හිතන්න එපා. අපි හැමදාම දරුවන්ගේ දේවල් කරනවා, දරුවෝ ඉස්කෝලේ එක්ක යනවා, අපි රස්සාවලට යනවා, එතකොට දරුවෝ ක්ලාස් දානවා. ඉතින් ඒවා අපි අනිවාර්යයෙන්ම කරන දේවල්නේ. ඉතින් ඒ වගේම ජීවිතේ හැමදාම අනිවාර්යෙන් කරන දෙයක් බවට අපිට පත් කරගන්න පුළුවන් අපි වෙනුවෙන් පොඩි කාලයක් වැය කරගන්න එක. ඒ වෙනුවෙන් කාලය, ශ්‍රමය, මුදල් වියදම් වුණා කියලා ඒක පාඩුවක් කියලා හිතන්න නරකයි. මොකද අපිට පුළුවන් වෙනවා එතකොට ලස්සනට ඉන්න, අපිවත් ලස්සනට තියාගෙන අනික් අයවත් ලස්සනට තියාගන්න. අපි හැමෝම ගෙවන්නේ හරිම කලබලකාරී ජීවන රටාවක්නේ. ඉතින් අපි හරිම ස්ට්‍රෙස්ෆුල්. ඉතින් ස්ට්‍රෙස් එක කියන එක මාරම විදියට තියෙනවා. ඉතින් ස්ට්‍රෙස් රිලීස් වෙන්න, මයින්ඩ් රිලැක්ස් වෙන්න මේ හැම දෙයකටම අපි වෙනුවෙන් කාලය වැය කරන එක ගොඩක් වටිනවා. ඉතින් මං හිතනවා අද මගේ වීඩියෝ එකෙන් පුංචිම හරි අදහසක් ඕගලන්ට එන්න ඇති කියලා. ඉතින් ඔන්න කතාවේ මගේ හෙයා කට් එකත් කරගත්තා. ඉතින් හොඳටම බඩගිනි වෙලා හිටියේ. ගෙදර ඇවිල්ලා අරන් ආව දේවල් කෑවා. ඉතින් අද දවසේ උදේවරුේ මම කරේ ඔන්න ඔය ටික තමා. තවත් ලස්සන vlog එකක් අරගෙන ඉක්මනින් ඔයාලව හම්බ වෙන්න එන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සතුටින් ඉන්න හැම වෙලේම උත්සාහ කරන්න. පුංචි හරි උත්සාහයක් දරන්න. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. බයි.